ya ada polemik itu antara kita itu kami lagi foto ya sama kami ada අපිට ආන්නේ මේක ඉතින් බෙදුවා වුණා ගොඩක් කල් වුණා දැන් අපි ඒක මොන්නේ ප්‍රකාශ කරලා තියෙන තවත් පන්ති තරගයක් තියෙනවායි කියලා බලමු මොකද තරගය කියන අපේ කුටි දෝන ලබවත් කරේ හොඳම තත්ත්වයක් තියෙන්නේ වටේ ඉන්න කටකසේ සහභාගී වෙන්න පුළුවන්. අපි දැන් තියෙන රාජ්‍යයක් ඉන්නම් අයියේ විතර ගෙම ඉතින් තේරුම් විතර ගෙම. බලමු. කට්ටියට එකතු වෙන්න පුළුවන්. අපි මේ තරග ආග්‍රහයෙන් තේරීම සඳහා අපේ වයියට ආදාන කර දෙනවා මොන වගේ තරගයක් දැනටමත් දිනලා ඉවරයි කියන්නේ මහතුසිය තමයි තෝරලා තියෙන්නේ දැනට විනිශ්චය ලැබුණ සමිඳ බස්නායක මහතාගේ ප්‍රථම ස්ථානයේ උදින්ම දෙන්නේ මහතුසිය ත්‍යාග ප්‍රදානයේ සඳහා බස්නායක මහතාට ආරම්භ දිගම කොණ්ඩේ තෝරනවා දැන් කටිය කොණ්ඩේ ලියා ගන්න බලන්න චුට්ටක් බලන්න මෙන්න මෙතනට ඇවිල්ලා රුම්බක් කරගිලා යන්න දිගම කොණ්ඩේ තරකට යන කට්ටිය දැන් ඉතින් කුඩ බෙල්ලා කියන්නේ කොණ්ඩේ බෙල්ලා නෑ විනිශ්චය ලබා දෙන්නේ අයිරා විජේසේකර මහත්මිය ඔයාලා දෙන්නේ නැහැ කොණ්ඩේ කාණේ කියලා නාම දාන්න නැතුව නාම දාන්න මේ නම් දාන්න තියලා තියෙනවනේ මේ අඳුර පාටින් කියන්නේ එතකොට හරි එන්න දැක්කේනා කවුද කිය කාගේද කොණ්ඩේ දිගම කාගේ වැඩි මනාපේ තාරාංගයක කොට්කාරි මහත්මිය 2 පළවෙනි ස්ථානයේ තාරාංගී හරිතමාලි ඉදිරියට පැමිණෙන්න දෙවැනි ස්ථානයේ දිගම කොණ්ඩය මේ කොඩිකාර මහත්මිය ස්ථානයේ රසිකා මහත්මිය ප්‍රධානෝත්සවය සඳහා මා ආරාධනා කරනවා දිරීෂිකා නදීශාලි මහත්මියට තරගයේ ප්‍රථම ස්ථානයේ දෙකුණ දෙවනියාට සමගල නොහැකි ප්‍රථම ස්ථානයක් මේක ආරාධනා කර සිටිනවා මහකුසියාට ඉදිරියට පැමිණෙන ලෙස විනිශ්චය ලබා දුන් ත්‍යාග ප්‍රදානයට තරගයේ විනිශ්චය ලබා දුන් සමිඳ බස්නායක මහතාට ආරාධනා කරනවා දිවිමේ කුඩා අයගේ රාජ්‍යව සිද්ධාරට දිවිමේ ලොකු අයගේ සුචිමා මහත්මියට ආරාධනා කර සිටිනවා මතක් කරනවා සාප පැයක් වගේ කාල සීමාවක් තමයි තියෙන්නේ
දස්තබු ගෙඩිය ඇට ගණන් කිරීම සහ සැකවුණු අමුත්තා සෙවීම තරගයට සැකවුණු අමුත්තා ගැන තවත් ඉගියක් කිව්වා. මම නම් දන්නේ නැහැ කවුදයි කියලා. මට මේ ඉගියක් ලැබුණා. සැකවුණු අමුත්තා මේ ළඟපාත තේන්න ඉන්නවා. මේ කොහෙවත් නැහැ මේ අපි ඉන්නේ මේ සීමාවෙම ඉන්නවා. කවුද කියලා කිව්වේ තිය ආයි කියන්නේ ඇවිල්ලා. ආයි කියන්න බෑ. ඒ කියන්නේ මේ කිව්වේ නැති අය කියන්නේ. දැන් නම් මට මොන දෙයක් කරලා සැකවුණු අමුත්තා තමයි මේ. ලාවට වගේ උත්තරයක් දෙකක් ආවා. සැකවුණු අමුත්තා ගැන කියපු කට්ටිය මේ තරගය හා අපහා සම්බන්ධව ඔබ සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි.